මම අද ඔයාලා අතරට එන්නේ අපේ සමාජයේ බහුලවම ඉදිවන තව ඉස්සරහටත් හතු පිපෙනා වගේ අඩියෙන් අඩියට මිනිස්යන්ගේ අකුසල කර්මත් ඒ හා සමාන ඒ වගේම තව ඔයාලට විශේෂ දෙයක් කියනවා අපේ අම්මා කොහොමද සෙව්වන්දි වගේ පාතාලේ වැඩ කරන්නෙත් කොහොමද කියලා මම ඒ සියලු දේම ඔබ අතරට අරන් එනවා රැඳී සිටින්න ඔයාලට මේ channel එක ඉදිරියේදී දේවාල හැදෙන විදියත් ඒවට හේතු සාධකත් ඒ වගේම ඔයාලගේ ගෙදර ඔයාලටම කරගන්න පුළුවන් ප්‍රතිකර්ම කොඩි විනයක් කොහොමද අයින් කරගන්නේ ඒ වගේම ඔයාලගේ කොඩි විනයකින් බේරෙන්නේ කොහොමද එතකොට ඔබේ මරුණු ඥාතියා රැකගන්නේ කොහොමද කපු නෝලට කවු මහතුරුන්ට අහු වෙන්නේ නැති වෙන්න ඒ ඥාතියව ආරක්ෂා කරගන්නේ කොහොමද ඒ වගේම මේ වගේ කරුණු ඔබගේ ඥාතියා ඉන්නේ කොහෙද ඒ වගේ කරුණු මේ නාලිකාව ඔස්සේ ගේනවා ඔයාලට මාව වටිනවා කියලා හිතනවා නම් ඔයාලගේ මගේ වැඩසටහන ඔයාලට වටිනවා කියලා හිතනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මට ශක්තියක් එන්න හරි අපි දැන් වැඩසටහනට යමු හරි අපි බලමු කොහොමද එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නව නේද මීට පෙර අවුරුදු ගණනාවකට අවුරුදු 40කට 45කට ඉහතදී ඔය වගේ කපු මහතුරු කපු නෝල්ලා හිටියද හැමතැනම නෑ නේද අපිට සාමාන්‍ය ගමක් ගත්තම ගම් 4-5කට එක්කෙනෙක් ඉන්නවා අපි පාන්දර තමයි එයාව හම්බෙන්න යන්නේ ඒත් වයසක අවුරුදු 65 පැනපු අයට තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ මේ වගේ මේ අය ඉන්නේ එක්කෝ ගොඩාක් දුරට පිරිමි අය එහෙම වෙන්නේ කොහොමද කියලා දන්නවද ඒ කාලේ ඒ දේවල් කරේ ගොඩාක් පින්තක බුලත් අතත් තමයි සාමාන්‍ය අපි ගෙනියන්නේ කෙනෙක් ගවට උදේ පාන්දර අපි යන්න ඕන ඒ වගේ කෙනෙක් අපි සාමාන්‍යයෙන් හරි ගරුත්වයෙන් පිළිගන්න කෙනෙක් සාමාන්‍ය අර අපිට විශ්‍රාමිකගේ පින්සිබල්ලා වගේ ඒ වගේ තමයි ඒ අය එයාලගේ හැසිරීම් රටාව ඒ වගේ අය තමයි ඉන්නේ එහෙම වුණාම ඒ වගේ අයට එන ඥාතියෙක් තමයි මේ එන්නේ හැබැයි එන්නේ හොඳ සාමාන්‍ය පිනට ලැබී සාමාන්‍ය පින් බලයක් තියෙන ඥාතියෙක් තමයි ඒ වගේ කෙනෙකුට එන්නේ. ඒ ඇරෙන්න වෙනත් ආත්ම වලින් එන්නේ නැහැ. පිනක් කරගන්න පුළුවන් පිනක් ඇති කෙනෙක් තමයි ඒ වගේ කෙනෙකුට ඇවිල්ලා ඔය වගේ රාජකාරියකට යොදවන්නේ. මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ඔයාලට මම මගේ අම්මා ගැන කියන්නම්. මගේ අම්මා මීට අවුරුදු 20කට ඉස්සරලා මගේ අම්මා දසසිල් මාතාවක් ගොවිතැනක් බතක් කරගෙන ගොවිතැනක් නැති කාලෙක කුලියක් මලියක් කරගෙන දරුවා 6 දෙනෙක් බලාගෙන තමයි හිටියේ. එයා ඉගෙනගෙන නැහැ. ඇඟිලි සයන් එක තමයි තියන්නේ. එහෙම ඉඳලා මේ මෑතකදී දැනට අවුරුදු 10කට ඉස්සරලා අපේ අම්මට ෆෝන් එකක් අතට හම්බෙනවා. ඒක අරන් දෙන්නේ මගේ සහෝදරියක්. ඒ අරන් දුන්නාම මගේ අම්මා තනිකර ඒ ෆෝන් එකෙන් පාතාලේ සෙව්වන්දි වගේ තනිකර ගේම් ගහන්නේ අපිට හිතා ගන්නවත් බෑ. මේ දේවල් මේ කොහොමද කරන්නේ මෙයා කරන විදිය මෙයාගේ හැසිරීම් රටාව අපිට හිතා ගන්නවත් බෑ තනිකර සෙව්වන්දි. එතකොට මේ වගේ වයසක අයත් එක්ක ගනුදෙනු කරනකොට කල්පනාවෙන් කරන්න මොකද එයාලට හැරෙන්න කාලයක් නැහැ. එයාලා රැකගෙන ආපු සීලයක් තියෙනවා. ඒ සීලේ බින්දින්න එපා. ඒ වයසකයන්ගේ ජීවිතය සෙල්ලම් කරන්න එපා. මොකද කාලයක් මදි. එයාලා රැකගෙන ආපු පිළිවෙත බින්දින්න එපා. කාලේ මදි. එයාලට අය හැරෙන්න බෑ. මොකද විශේෂයෙන්ම එහා පැත්ත අපි යන තැන ගොඩක් දරුණුයි. යන්නේ ඉස්සෙල්ලා අපිට පෙන්වු කරන ඒ තැන කොතනද කියලා. ඒ නිසා මම මේ දැනුවත් කරන්නේ සියලු දෙනාම ඒ වගේ වයසක අයව අපිට ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අපිට යම්තම් හරි හෙට දවස ගැන අනුමානයක් හෙට දවසක් ගැන අපිට මේ බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මේ වයසක මිනිස්සයා රැකගෙන ආපු සීලි බින්දින්න එපා. ඒ වගේ දේවල් කරනවා තනිකර මගේ අම්මා පාතාලේ සෙව්වන්දිම තමා දැන්.
අද කාලේ මැරෙන මිනිස්සු ඔයාලා හිතනවා නේද අපේ කෙනා නම් දෙවියෙක් කියලා අපේ කෙනා නම් සුරංගනා ලෝකෙට ගිහිල්ලා දේවත්වයට ගිහිල්ලා මේ දෙවිවරු අතර තමයි ඉන්නේ කතා කරපුවම කියන්නේ නෑ මෙයා නම් දෙවි කෙනෙක් හරි ෂුවර් දේවාත්මයකට තමයි යන්නේ සුරංගනාවියක් වෙනවා එහෙම කිය තමයි මේ ඒන්ජල් කෙනෙක් වෙනවා එහෙම කිය තමයි කියන්නේ. එතකොට මම මේක බුදුදහමට අගෞරව කරනවා කියලා හිතන්න එපා. මම බුදුදහමට අගෞරව කරන්නේ නැහැ. හැබැයි ක්‍රිස්තියානි ආගමේ ඒ වගේම අපි කියනවා නම් මුස්ලිම් ආගමේ කියලා ඒ ආගම් වල මිනිස්සු මැරුණාම ගොඩාක් අර പ്രേත තලවලට දරුණුම പ്രേත තලවලට යන ප්‍රමාණය අඩුයි. මේ ගොඩාක් දුරට මේ බුද්ධ ආගම අදහන අය බුද්ධ ආගම දැන පව් කරන අය වැඩි. ඒ අය තමයි මේ ගොඩාක් പ്രേත තල වලට යන්නේ. ඒක මම මේ බුද්ධ ආගමට අපහාස කරනවා නෙවෙයි. සාමාන්‍ය හිතන්න යම්කිසි හරි අපි පය හැප්පුණා කියන්නකෝ. ඒ පය හැප්පුණාම අපි කවදාකවත් මේ අම්මේ කියලා කිව්වන් හොඳ භාෂාවෙන් කියලානේ අම්මට කියලා කියන්නේ. එහෙම නෙවෙයි ක්‍රිස්තියානි ආගමේ එයාගේ දෙවියන්ට කතා කරන්න දෙවියෝ මතක් කරන්නේ මේක ගොඩාක් දුරට තියෙනවා ඔයාලා අතරේ බලන්න ඔය ක්‍රිස්තියානි ආගමේ මුස්ලිම් ආගමේ අය මොන හරි ප්‍රශ්නයක් වුණාම තමන්ගේ ආගමේ දෙවියන්ට එක්ක හොඳින් තමන්ගේ අම්මව සිහි කරන්නේ. හැබැයි අපේ බුද්ධ ආගමේ එම නෙවෙයි අපේ බුද්ධ ආගමේ හොඳම වචනේ කියලා තමයි මේ එයාට වුණු අනුතරෙන් අර මේ ඇක්සෙප්ට් කරන්නේ. ඒ නිසා ගොඩාක් කල්පනාවෙන් ඉන්න අපිට අපි යන තරමක් යන්නේ මේ දුස්සම මම සාමාන්‍යයෙන් මගේ වචනයෙන් කියනවා නරක ආදියට බහින්න ගොඩාක් බුද්ධ ආගමේ අය. ඒක මම මේ බුද්ධ ආගමට පහර ගහනව නෙවෙයි. ඒ නිසා කල්පනාවෙන් ජීවත් වෙන්න මේ අඩියෙන් අඩියට දේවාල හැදෙන්නේ මේ මැරිලා ගිය මේ ඔබලාගේම ඥාති ඔබලාම දන්න අය ඒ දන්න අය තමයි ඔය ආත්මයන් ලබන්න බෑ ආත්මයන් ලබන්න නැතුව ඔයාලා අතරම තමයි එයාලා ඒ විදිහට එයාලා ඒ විදිහට ඉන්නේ මැරුණා කිව්වට මේ බොඩි එක විතරයි අපි ගිහින් මොන හරි දෙයක් කරන්නේ පුච්චන්නේ හෝ වලලන්නේ බොඩි එක විතරයි හැබැයි එයාගේ ආත්මය අපි අතරේ සැරිසරනවා මේක ගොඩාක් දුරට ස්වාමින් වහන්සේලා මේ විශ්ව ගවේෂණය සම්බන්ධව වැඩ කරන ඒ වගේම මේ ගොඩක් දුරට කපු නෝනලා කපු මහත්තුරු මේ සබ්ජෙක්ට් එක ගැන හොඳට දන්නවා මේ අය ඉන්නේ කොහෙද කියන එක හොඳටම දන්නවා කපු මහත්තුරු කපු නෝනලා ඒ වගේම ස්වාමින් වහන්සේලා මේ විශ්ව ගවේෂණය සම්බන්ධව වැඩ කරන අය ඒ අය හොඳටම දන්නවා උදාහරණයක් මම මේකට කියන්නම් එහාමානේ වැඩසටහනේ තෙවන ඇස වගේ එහාමානේ වැඩසටහනේ සම්පූර්ණ කියන දේ ඇත්ත. ඔයාලා ඒක මේ විහිළුවට ගන්න එපා. ඒ වැඩසටහන යන දේ ඇත්ත. මම හැම වෙලේමත් කියන්නේ මේ වගේ දේවල් හැම මිනිස්සෙකුටම ලැබෙන්න සලස්සන්න ඕනේ. එතකොට මේ මිනිස්සු පව් කරන එක, තව කෙනෙකුට හිරිහැර කරන එක, නිନ୍ଦා අපහාස කරන එක අඩු වෙනවා. මොකද ගැන්සි ගහිලා මේවා කරාට ඔයාලා යන තැනක් තියෙනවා තනියෙන් යන්න. එතනදී ඔයාලා ඒ වැටුණු තැනට ගියපුවාම එතනදී ඔයාලා බේරගන්න කවුරුවක් වන්නේ නැහැ. එතනදී විඳවන්නේ ඔයාලා විතරයි. කප්පරක් පින් කෙරුවොත් ඔයාලට එතනින් ගොඩ යන්න බෑ. මම මේ බණ කියනවා නෙවෙයි. මේ බණ කියන්නේ මම ඇත්ත කියන්නේ කප්පරක් පින් කෙරුවොත් ඔයාලට එතනින් ගොඩ යන්න බෑ. ඔයාලා තනි වෙන අවස්ථාවක් වෙනවා. එතනදී ඔයාලට විඳවන්න වෙනවා. ඒ විඳවන නිසා තමයි කවුරු හරි ඔයාලගේ ඥාති කෙනෙක් එහෙම මෙහෙ යනකොට ඔයාලා දකිනවා දේවාල ගානේ මෙයාලා යනකොට දකිනවා ටක් ගාලා එනවා ඔයාලගේ ශරීරයට. ඒ ශරීරයට ඇවිල්ලා තමයි ඔය ආරූඪ වේශයෙන් එන්නේ. ඒ ආරූඪයක් ආවා කියලා කවදාකවත් හිතන්න එපා ඔයාලට දෙවි කෙනෙක් ආවා කියලා යම්කිසි පාප කර්මයකට වැටුණු කෙනෙක් තමයි ඔයාලගේ ශරීරගත වෙන්නේ. ඒ නිසා කවදාකවත් දෙවියෝ එන්නේ නැහැ. දෙවියෝ විකුණගෙන කන්න එපා. මේක ලොකු පාප කර්මයක්. අර කතාවක් තියෙන්නේ පණුව ගහලා මැරනවා කියලා මතක තියාගන්න ඔය දේ තමයි වෙන්නේ අවසානට අහිංසක මිනිසුන් රවට්ටන්න එපා ඔයාලා කරන දේ හරියට කරන්න බුද්ධියෙන් කරන්න දැනගෙන කරන්න යම්කිසි වරදක් ගැන්සි කැයිලා කෙරොත් යන්න වෙන්නේ අපහාස කළා ගැන්සි ගහිලා අපහාස කෙරුවොත් ඔයාලා යන්න වෙන්නේ කවදා හරි තනියෙන් එතනදී ගියපම ඔයාලට විඳවන්නම වෙන්නේ තනියෙන්. එදාට ඔයාලට පින් කප්පරක් කෙරුවත් ඔයාලට ගොඩේමක් නැහැ. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න
මේ බණ කියනව නෙවෙයි ඔයාලට මාව හරි කියලා හිතනවා නම් මගේ වැඩසටහන ඔයාලට වටිනවා කියලා හිතනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මැසේජ් කරන්න මොන හරි යම් කිසි දෙයක් ඔයාලට දැනගන්න තියෙනවා නම් මැසේජ් කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි